තාත්තා ගැන කතා කරද්දී අම්මා හැමදාම කරේ අඬා වැටිච්ච එක. තාත්තා මොනවද අපි වෙනුවෙන් කරලා තියෙන්නේ? තාත්තා හැමදාම කරේ උදේට වැඩට ගිහලා හවසට ගෙදර ආපු එක විතරයි. තාත්තා එක දවසක්වත් අපි ළඟට අරන් කතා කරලා තියෙනවද? එකම දවසක්වත් අපිව තුරුලට අරන් තියෙනවද? අඩුම තරමේ ළඟට අරන් බත් කටක්වත් කවලා තියෙනවද? ගිය මාසේ ඉස්කෝලෙන් ගියපු ට්‍රිප් එක යන්නත් තාත්තා මට දුන්නේ රුපියල් 4000යි. ඒකෙන් බස් එකට රුපියල් 3000ක් දුන්නාම මගේ අතේ ඉතුරුනේ රුපියල් 1000යි. බස් එක නතර කරන හැම කඩේකින්ම ළමයි එක එක ඒවා අරගෙන කද්දී මම විතරක් ඒ දිහා හිඟන්නෙක් වගේ බලාගෙන හිටියා. ළමයි හැදුව පළියට හැමෝටම තාත්තට වෙන්න බෑ අම්මේ. තාත්තට අපි වෙනුවෙන් වෙන් කරන විනාඩියක්වත් තියේද? 365 දවසෙම තාත්තා හිටියේ ගල් මෝලේනේ. තාත්තට එළි උනේත් ගල් මෝලේ, රෑ උනේත් ගල් මෝලේ. කවද්ද තාත්තා අපිට අර පියුමාලිලාගේ අනුත්තරලගේ තාත්තලා වගේ හොඳ තාත්තා කෙනෙක් වෙන්නේ? අනේ ඔක නවත්ත ගනිලා පුතේ. නෑ අම්මේ අපිට කතා කරන්න දෙන්න. අම්මා තමයි මේ ගෙදර බර සම්පූර්ණයෙන් මැද්දේ. ඒක අපි හොඳටම දන්නවා. තාත්තා කරේ ගෙදරට කන්න හාල් පොල් ටික ගෙනත් දාපු එක විතරයි. තාත්තට විරුද්ධව කතා කරපු හැම තැනකදීම අම්මා අපේ කට වැහුවා. ඒත් අපි තවත් කට පියාගෙන ඉන්නේ නෑ අම්මේ. තාත්තට බැරි වුණා අම්මට හොඳ සැමියෙක් වෙන්න. අඩුම තරමේ තාත්තට පුළුවන් වුණාද අපිට හොඳ තාත්තා කෙනෙක් වෙන්න? හොඳටම ඇති පුතේ. දැන්වත් ඔක නවත්ත ගනින්න. මොකද පුතේ උඹ කිව්වේ? තාත්තා කරේ උදේට වැඩට ගිහිල්ලා හවසට ගෙදර ආපු එක විතරයි කිව්ව නේද? ඔව්. ඒ මිනිහා කරේ උදේට වැඩට ගිහිල්ලා හවසට ගෙදර ආපු එක තමයි. උඹලා දැක්කේ එච්චරමයි. උඹලට ඇහිලා තියෙනවද? රෑ එළි වෙනකන් මේ මිනිස්සයා කැඳරි ගානේ සද්දේ. නෑ පුතේ. උඹලට ඒ වැහිලා නෑ. උඹලා රැට සැපට නිදා ගන්නකල් ඒ මිනිස්සයා කරේ අත් කකුල් බදාගෙන කැඳරි ගාපු එක. එතකොට පුතේ උඹ කිව්ව නේද? අර මිනිස්සයාට උඹලා ළඟට අරන් බත් කටක් කවන්න වෙලාවක් නෑ කියලා. ඔව් පුතේ. ඒ මිනිස්සයාට උඹලව ළඟට අරන් බත් කටක් කවන්න වෙලාවක් නෑ තමයි. මොකද උඹලා කන බත් කටක් ගානේ ඒ මිනිස්සයා අර ගල් මෝලේ ගල් එක්ක පොර බැදුවා බං. අනිත් එක උඹලට ඉස්කෝලේ යන කාලේ මතකද? හැමදාම හවසට පන්ති තියෙද්දි උඹලට බත් ගෙඩි දෙකක් බැඳගෙන තාත්තා ඉස්කෝලේට ආවා. ගල් මෝලේ වැඩ කරන අස්සේ තාත්තා උඹලට බත් ඇද්දේ උණුවෙන් උඹලට බත් කටක් කවන්න ඕන නිසා. එතකොට පුතේ උඹ කිව්ව නේද උඹට ට්‍රිප් එක යන්න තාත්තා රුපියල් 4000යි දුන්නේ කියලා? උඹ දන්නවද පුතේ උඹට ට්‍රිප් එක යන්න මේ මිනිස්සේ රුපියල් 4000 දුන්නේ කොහොමද කියලා? ඒ මිනිස්සයා ඒ රුපියල් 4000 දුන්නේ මම කසාද වෙනපු දවසේ මගේ අතට දාපු මකුල් මුද්දු ගස් තියලා පුතේ. ගල් මෝලෙම එලි වෙච්ච, ගල් මෝලෙම රෑ වෙච්ච උඹලගේ තාත්තට උඹලව හුරුතල් කරන්න වෙලාවක් තිබ්බේ නැහැ තමයි පුතේ. හැබැයි උඹලගේ ওই ගල් වගේ හිතවලට පොඩ්ඩක්වත් ඉතුරු නැද්ද? උඹලත් එක්ක ඉන්න තියෙන කාලේ අර ගල් මෝලෙට දිය කරද්දී ඒ මිනිස්සයා කොච්චර වේදනාවක් හිතේ තියාගෙන දවස් ගෙවනවද කියලා. එතකොට පුතේ උඹ කිව්වා නේද? තාත්තා කරපු එකම දේ මේ ගෙදරට හාල් පොල් ටික ගෙනත් දාපු එක විතරයි කියලා. උඹලා එක දවසක්වත් ඇහුවද පුතේ? අපිට කන්න බොන්න දීලා තාත්තට මහන්සිද කියලා. උඹලා එක දවසක් මේ මිනිස්සයාගෙන් තාත්තේ බත් කෑවද කියලා ඇහුවද? අඩුම තරමේ තාත්තගේ අත් දෙක අල්ලගෙන පිපිරිච්ච කරකට රිදෙනවද තාත්තේ කියලා උඹලා එක දවසක්වත් ඇහුවද පුතේ? නෑ පුතේ. උඹලා මොන විදියට හිතන් හිටියත් මන් දන්නවා. ඒ තමයි මේ ලෝකේ ඉන්න හොඳම තාත්තා කියලා. තාත්තා කවදාවත් උඹලට ඒක පෙන්වන්න ගියේ නෑ පුතේ. ඒත් පුතේ උඹලා දෙන්නටම බැරි වුණා. එක දවසකටවත් මේ මිනිස්සයාට හොඳ දරුවෙක් වෙන්න. අද වෙනකන් එක වේලක්වත් බඩගින්නේ නොතියා උඹලට කන්න වතුර දුන්නේ මිනිස්සයා කවුද කියලා උඹලා දන්නවද පුතේ? 88 89 කාලේ උඹලගේ තාත්තා පුච්චලා මරලා දාද්දි අප්පෙක් නැති උඹලට තාත්තා උනේ උඹලගේ තාත්තගේ මල්ලි. ඒ උඹලගේ බාප්පා පුතේ. අනේ අපිට සමා වෙන්න අම්මේ. අපි පුදුම පව්කාර දරුවෝ දෙන්නේ. අනේ අපිට සමා වෙන්න අම්මේ. ඔව් අම්මේ. අපිට සමා වෙන්න. උඹලා මගෙන් සමාව අරන් වැඩක් නැහැ පුතේ. උඹලා සමාව ගන්න ඕනේ
එදා මුළු ගමකින්ම කයි කතන්දර අහගෙන උඹලවයි මාවයි බාරගත්ත ඒ දෙවනි තාත්තගෙන්. කාන්ති අක්කේ ජයන්ත මල්ලි මොකද බම් මේ උඹ හති දාගෙන මොකෝ කලබලේ? කාන්ති අක්කේ පියරත්න අයියා පියරත්නම් අනේ මල්ලි කතා කරපන්කෝ. කෝ අපේ පියරත්න? අනේ ජයරත්න මාමි කතා කරන්නකෝ. අපේ තාත්තට මොකද වෙලා තියෙන්නේ? අනේ පියරත්න අයියා බෙලගාව අඹ ගහේ බෙල දාගෙන කාන්ති අක්කේ. අයියෝ පියරත්න. අනේ අපේ මේ ලෝකේ අපි වෙනුවෙන් නිහඬවම ජීවිතේ කැප කරපු සුවිශේෂීම චරිතය තමයි අපේ තාත්තා. අම්මගේ ආදරේ දිය උල්පතක් වගේ ලෝකෙටම පේන්න ගලාගෙන යද්දි තාත්තගේ ආදරේ ගලාගෙන ගියේ හරියට පොළව යටින් යන දියදහරක් වගේ. පොඩි කාලේ ඉල්ලන ඇඳුම් අරන් දෙන්න, ඉල්ලන පොත්පත් අරන් දෙන්න, කියන පන්තියට යවන්න තාත්තලා කොච්චරනම් දහඩිය කඳුළු වගුරවන්නේ නැද්ද? තමන්ගේම ලේන් ජාතක නොකරත් තමන්ගේම දරුවන් වගේ ආදරෙන් බලාගත්තු තාත්තලා කොයිතරම්නම් මේ රටේ ඇද්ද? ඒ හැම තාත්තා කෙනෙක්ටම මේ වීඩියෝ එක උපහාරයක්ම වේවා. අම්මා විතරක් නෙවෙයි, සත්තයි බුදු වෙන්න ඕනේ මගේ රත්තරන් තාත්තත්.